අම්මා ඔයා කොහෙද? අම්මගේ බඩ ඇතුලේ ඉන්න ඕන පුංචිම පුංචි බබෙක් මම. ඒත් ඉක්මනින්ම මේ ලෝකෙට එන්න වුණා. මගේ බරත් ගොඩක් අඩුයිලු. මම කිරි බොන්නේත් හරිම අමාරුවෙන්. මට හරිම සීතලයි. අම්මගේ හද ගැස්ම ඇහෙන්නේ නැතිව මට බයත් වගේ. මට අම්මා ළඟම ඉන්න තිබුණා නම්. ඔව් පුංචි පුතේ, ඔයාට මේ ලෝකය සුවදායක පරිසරයක් කරන්න අපි ළඟ තියෙනවා හොඳම ක්‍රමයක්. ඒ කැංගරු මවුසු රැකුම. කැංගරු මවුසු රැකුම යනු කැංගරුවා තම පැටියාව කුසෙහි මල්ලක රඳවාගෙන යන්නාසේ කැංගරුවාගේ අනුවර්තනය ආදර්ශයට ගනිමින් හඳුන්වා දුන් සංකල්පයක්. නොමේරු එනම් සති 37ට අඩු බර සහිත එනම් කිලෝ 2යි ග්‍රෑම් 500ට අඩු දරුවන් මවගේ පියයුරු අතර තැබීමෙන් මවගේ උණුසුමෙහි රඳවමින් සමට සම ගැටෙන පරිදි තබා ගනිමින් දරුවා රැක බලා ගැනීමේ ක්‍රමයක්. මේ අපේ පුංචි දරුවන් උපතින් පසු බාහිර පරිසරයට හැඩ ගැසීම පහසු කරවීම, දරුවන්ගේ පෝෂණය, යහපැවැත්ම හා සංවර්ධනය හොඳින් ඉටු කිරීමට දායක වෙනවා. දරුවා ඉපදුණු විගස අවදානම් තත්වයන් නොමැතිනම් කැංගරු මවුසු රැකුම ආරම්භ කළ හැකියි. ඒ වගේම ලදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා කැංගරු මවුසු රැකුම ලබා දීම දරුවාගේ ඉක්මන් සුවයට රුකුලක් වෙනවා. කැංගරු මවුසු රැකුම සති ගණන සම්පූර්ණ වූ මේරූ දරුවන්ටද ලබා දිය හැකියි. කැංගරු මවුසු රැකුම මගින් මවට මෙන්ම දරුවාට වාසි රසක් ලැබෙනවා. දරුවා සීතලෙන් ආරක්ෂා කර ශරීර උෂ්ණත්වය රැක ගැනීමට උදව් වෙනවා. කැංගරු මවුසු රැකුම ලබන දරුවෙකුගේ බර වැඩිවීම වේගයෙන් සිදුවන අතර දරුවා විෂ බීජ වලින් ආරක්ෂා වෙනවා. ශ්වසන අපහසුතා අඩු කරමින් දරුවාට සුවදායී නිින්දක් ලබා දීමටත් මෙය උපකාරී වෙනවා. දරුවාගේ මානසික ආතතිය අඩු වී ආරක්ෂාකාරී හැඟීමක් මෙමගින් ඇතිවන නිසා දරුවාගේ මොළයේ වර්ධනය හොඳින් සිදු වෙනවා. මවගේ කිරි නිපදවීම වැඩි කරන අතර එමගින් දරුවාට හොඳින් මව්කිරි ලබා දීමේ හැකියාව මවට ලැබෙනවා. මවට දරුවා රැක බලා ගැනීමට ආත්ම විශ්වාසය ලබා දෙන අතර මව තුළ ඇතිවන ආතතිය අඩු කර දෙනවා. මෙම ක්‍රමය පවුලේ බැඳීම හා ස්ථාවරත්වය වැඩි දියුණු කරන්නත් උපකාරී වෙනවා. කැංගරු මවුසු රැකුම ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව අපි දැන් විමසා බලමු. පළමුව මවගේ දෑත් හොඳින් පිරිසිදු කර ගන්න. දැන් කුඩා දරුවා මේ සඳහා සූදානම් කර ගන්න. එහිදී දරුවා සඳහා තොප්පිය හා නැපිය පමණක් සෑහේ. දරුවා රඳවා ගැනීමට මීටරයක දිග පළල ඇති රෙදි කැබැල්ලක් ත්‍රිකෝණාකාරව නවා බැඳුමක් එනම් බයින්ඩ එකක් ලෙස භාවිතයට ගන්න පුළුවන්. එම ත්‍රිකෝණාකාර කොටස මව වටා ගැට ගැසීමෙන් පසුව දරුවා ඒ තුළට ඇතුල් කරගන්න. එහිදී මවගේ පපුව හා උදරය අතර ප්‍රදේශයට දරුවාගේ පපුව හා උදරය ප්‍රදේශය ස්පර්ශ වනසේ දරුවාගේ දෙපා සහ දෙයත් දෙපසට වනසේ ස්ථාපිත කරගන්න. දරුවාගේ හිස තරමක් කෙලින් කර පසෙකට වන ලෙස තබා දරුවාගේ හා මවගේ ඇසට ඇස ගැටෙන පරිදි මෙම සම්බන්ධතාවය පවත්වා ගත හැකියි. දරුවාගේ හිස ඒ ආකාරයෙන් පවත්වා ගැනීම තුළින් කැංගරු මවුසු රැකුම ලබා දෙන අතරතුර දරුවාට ශ්වසන අපහසුතා ඇතිවීම වළක්වා ගත හැකිය. දරුවා රඳවා ගැනීමෙන් පසුව නැවත වරක් මවගේ කැංගරු ජැකට් එක මගින් දරුවා ආවරණය කර ගැනීම තුළින් දරුවා කැංගරු ස්ථාපිතයේ රඳවා ගැනීමේ ශක්තිය තවත් වැඩි වේ. කැංගරු මවුසු රැකුම ලබා දීමේදී මව අනුගමනය කළ යුතුයයි විශේෂිත වූ ඉරියව්වක් නොමැති අතර එය මව වාඩි වී සිටියදී, නිදා සිටියදී, ඇවිදින විට පවා ලබා දීමට පුළුවන්. නිදා සිටීමේ ඉරියව්වෙන් කැංගරු මවුසු රැකුම ලබා දීමේදී මවගේ හිස පෙදෙසින් මවගේ සිරුර මතක් එසවීම මවගේ පහසුවටත්
දරුවාගේ ආරක්ෂාවටත් වැදගත් වේ. ඒ වගේම කැංගරු මවුසුරෙකුම ලබා දෙන අතර මවට ගෙදර එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට වගේම මවට ගෙදර අනෙකුත් දරුවන් සමග කාලය ගත කරන්නත් පුළුවන්. වැදගත්ම කාරණය වන්නේ බබාට මව්කිරි දීමට මෙම සුරැකුමෙන් දරුවාව ඉවත් කිරීමට අවශ්‍ය නොමැති වීමයි. දරුවා කැංගරු මවුසුරෙකුමෙහි රඳවාගෙනම කිරි දෙවීම, කිරි පෙවීම සිදු කිරීමට මවට හැකියාව ලැබෙනවා. කැංගරු මවුසුරෙකුම ලබා දෙන අතරතුර ගින්දර ආසන්නයට යාම, ලිස්සන සුළු ස්ථානවලට යාම, අධික ශබ්ද ඇති ස්ථානවලට යාම වැනි අවදානම් අවස්ථාවලින් වැළකී සිටීමටත් මව කල්පනාකාරී විය යුතුයි. මෙම ක්‍රමය රෝහලේදී මෙන්ම නිවස තුලද පවත්වා ගත හැකියි. කැංගරු මවුසුරෙකුම සඳහා දරුවා යොමු කරන කාලය වැඩි වෙන තරමට එමගින් ලැබෙන ප්‍රතිඵලද වැඩි වේ. එහි උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට පැය 24 පුරාවටම කැංගරු මවුසුරෙකුමෙහි යෙදීම දෙමාපිය ඔබේ වගකීමකි. මවට මෙන්ම පියාට හෝ පවුලේ ළඟම ඥාතියෙකුට මෙම කැංගරු මවුසුරෙකුම ලබා දීමට සහභාගී වෙන්න පුළුවන්. ලදරුවාට දවස පුරාම ලබා දිය නොහැකි අවස්ථාවක අවම වශයෙන් දිනකට පැය 8ක කාලයක්ද එම එක්වරකදී පැයක කාලයක්ද වන ලෙස කැංගරු මවුසුරෙකුම ලැබීම ඉතාම වැදගත් වෙනවා. කැංගරු මවුසුරෙකුම ලබා දෙන අතරතුර ඔබ මතක තබා ගත යුතු කරුණු. සෑම විටම දෑත් පිරිසිදුව තබා ගන්න. ස්පර්ශ කිරීම, කතා කිරීම වැනි දේ තුලින් ලදරුවාව නිතරම උත්තේජනය කරන්න. එමගින් ලදරුවාගේ මොළයේ සංවර්ධනය වඩා වැඩි දියුණු කිරීමට මහත් රුකුලක් වෙනවා. ලදරුවාගේ මුහුණේ පැහැය වෙනස් වීම, හුස්ම ගැනීමට අපහසුතා ඇතිවීම වැනි දේ ගැන වහා අවධානය යොමු කරන්න. ඉතින් ඔබේ පුංචි දරු පැටියා බාහිර පරිසරයට හැඩගස්වමින් ලදරුවාගේ කායික මානසික සංවර්ධනය ළඟා කර දෙන්න ආදරණීය දෙමව්පියනි, ඔබට තියෙන්නේ ලොකු වගකීමක්. ඇත්තමයි අම්මා. අම්මගේ තුරුලේ දැන් මම ගොඩක් සතුටින්. තාත්තත් දැන් මගේ තනියට ඉන්නවනේ. මම ටිකක් ලොකු වෙනකොට, මගේ බය නැති වෙනකොට ඒක අම්මට තේරෙයිනේ. එතකම්ම හොඳ අම්මා වගේ මාව කැංගරු සුරකෙමේම තියාගන්න හොඳේ. කැංගරු මවුසුරෙකුම මගින් දරුවාගේ සංවර්ධනයේ ඵලදායී බව වැඩි කරගන්න දෙමව්පියන් විදියට ඔබේ දායකත්වය ලබා දෙන්න අදම ආරම්භ කරන්න.